Hey guys, කොහමද හිතනවා හැම දෙනාම හොඳින් ඇති කියලා. ඉතින් මමත් හොඳින් ඉන්නවා. ඉතින් කවුරු හරි මොකක් හරි එකකට අප්සෙට් එකේ ඉන්නවා නම් ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ කොයි වෙලාවක හරි මූඩ් එක ඩවුන් වුණොත් එහෙම ඒ ප්‍රෙෂර් එකම යූස් කරලා ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ ඔයගොල්ලෝ කැමතිම දෙයක් රියල් ලයිෆ් එකේ නැත්නම් සෝෂල් මීඩියා වල මොනවා හරි කරන්න පටන් ගන්න. ඕකේ? අලුත් දේවල්, විවිධ දේවල් කරන්න. එතකොට ඔය හැමදේම හරියනවා. හරිද? ඉතින් මෙහෙම දෙයක් කියලා පටන් ගන්න හේතුව අද Cubase කරන්නේ නැහැනේ සමහරක් කට්ටිය. ඉතින් මේකේ මුල චුට්ට විතරයි ඒගොල්ලෝ අහන්නේ. ඉතින් ඒගොල්ලන්ට තමයි ඒ දේ කිව්වේ. right. අපේ Cubase යාළුවෝ ටික අපි පටන් ගමු. අද මොනවද අපිට තියෙන්නේ? alright guys, අපිට අද කතා කරන්න තියෙන්නේ Cubase එකේ edit menu එකේ zoom එකට ගියාට පස්සේ තියෙනවා zoom to selection කියලා එකක්. එතන ඉඳන් කොටස් ටික තමයි අද කතා කරන්න තියෙන්නේ. right. මේ ටූල් එකෙන් වෙන්නේ ඔයාගේ ඉවෙන්ට් එක. දැන් හිතමුකෝ අපි මේ ඉවෙන්ට් එක සිලෙක්ට් කරගෙන තියනවා කියලා. right. සිලෙක්ට් කරගෙන තියනවා. ඊට පස්සේ අපි ගිහිල්ලා zoom එකට ගිහිල්ලා zoom to selection දුන්නාට පස්සේ මොකද්ද වෙන්නේ කියලා බලන්න. දැක්ක නේද? මේ ටූල් එකෙන් වෙන්නේ ඔයාගේ ඉවෙන්ට් එක හෝ කීපය විශාලනය කරලා පෙන්නනවා තිරස් අතට තියෙන ටයිම්ලයින් එක පුරාවට. right. අපි සිලෙක්ට් කරලා තියෙන ඉවෙන්ට් එක ක්ලියර්ලි සහ ඉන් ඩීටේල් බලා ගන්න අපිට මේක උදව්වක් වෙනවා. හරි නේද? alright guys, ඊට පස්සේ අපිට තියෙනවා zoom to selection horizontally කියලා එකක්. ඒ කියන්නේ මොකද්ද? සිරස් අතට zoom කරන්නේ නැතුව ඉවෙන්ට් එකේ උස ටයිම්ලයින් එකේ තිරස් අතට පමණක් zoom වීම තමයි මේකෙන් වෙන්නේ. හරිද? අපි කරලා බලමු. දැක්කද? alright guys. ඊට පස්සේ අපිට තියෙනවා zoom to event කියලා එකක්. ඔයා ඉවෙන්ට් එකක් සිලෙක්ට් කළාම Cubase එක zoom in කරනවා ඒක horizontally සම්පූර්ණ ඉවෙන්ට් එක project window එකට fit වෙනකම්. right? අන්න ඒක තමයි zoom to event එකෙන් වෙන්නේ. alright guys, ඊට පස්සේ අපිට තියෙනවා zoom in vertically කියලා එකක්. project window එකේ තියෙන tracks වල උස වැඩි කරලා දෙනවා මේකෙන්. right? waveform එකේ හරි MIDI details හරි clearly බලා ගන්න පුළුවන් ඒකෙන්. right? මේක zoom වෙන්නේ සිරස්ව පමණයි. right? දැක්ක නේද? සිරස්ව පමණයි. ඒ කියන්නේ මේ උස තිරස් නම් මේ පැත්තනේ, සිරස් කියන්නේ මෙහෙම. right? alright guys, ඊට පස්සේ අපිට තියෙනවා zoom out vertically කියලා එකක්. ඒකටත් ඔයා මේ ඉවෙන්ට් එකක් හෝ කීපයක් හෝ සිලෙක්ට් කරගන්න ඕනේ ඉස්සෙල්ලාම. right? ඊට පස්සේ මේ විදිහට ප්‍රෙස් කරාට පස්සේ ඔයා දැක්කනේ track එකේ උස අඩු කරනවා. okay guys, ඊට පස්සේ අපිට තියෙනවා zoom in on waveform vertically කියලා එකක්. මේක ඉවෙන්ට් එකේ visual appearance එකට තමයි බලපාන්නේ. okay? waveform graphics audio event එක ඇතුලේ උසින් වැඩි වෙලා පේන එකයි මේකෙන් වෙන්නේ. right? volume එකට ඒක බලපාන්නේ නැහැ. right? අපි බලමු දැන් ඒක කරලා. ඒකේ shortcut එක තමයි alt h. zoom in on waveform vertically. right? alt h. දැකලා ඔන්න විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙනවා zoom out of waveform vertically කියලා එකක්. okay? ඒකෙන් වෙන්නේ ඔයාගේ project window එකේ තියෙන waveforms ඔක්කොගෙම display amplitude එක අඩු කරන එක. right? අපි ඒක කරලා බලමු. ඒකේ shortcut එක තමයි alt+G. right? alt+G. දැකලා. right. alright guys, ඊට පස්සේ අපිට තියෙනවා zoom in tracks කියලා එකක්. ඒකෙන් වෙන්නේ waveforms, automation එහෙම ගොඩක් clearly බලා ගන්න පුළුවන්. tracks උසින් වැඩි වෙලා බලා ගන්න මේ command එකෙන් උදව්වක් වෙනවා. right? අපි ඒකත් බලමු. zoom in tracks on control and down. okay? control plus down. දැක්කනේ? හරි. right guys, ඊට පස්සේ අපිට තියෙනවා zoom out tracks කියලා එකක්. මොකද්ද? project window එකේ tracks vertically සිරස් අතට පොඩි කරලා බලා ගන්න පුළුවන් මේක හරහා. okay? control plus up තමයි ඒකේ shortcut එක. right? okay guys, ඊට පස්සේ zoom selected tracks කියලා එකක් තියෙනවා. right? ඒකෙන් වෙන්නේ මොකද්ද? අපි සිලෙක්ට් කරලා තියෙන හැම track එකම vertically, ඒ කියන්නේ සිරස් අතට expand වෙලා බලා ගන්න පුළුවන් මේක හරහා. right? දැක්ක නේද? හරි. ඊට පස්සේ අපිට තියෙනවා undo zoom කියලා එකක්.
කලින් තිබුණ zoom level එකට රීස්ටෝ කරගන්න පුළුවන් අපිට ඉවෙන්ට් එක තිබ්බ විදිහටම මේකෙන් right අපි බලමු හරිද ඊට පස්සේ අපිට තියෙන්නේ මොකද්ද redo zoom කියන එක හරිද මේ කමාන්ඩ් එක අවසානයට කරපු undo zoom action එක තියනවානේ ඒක රිවර්ස් කරනවා හරිද ඉතින් ගයිස් හැමදාම කියනවා වගේ ඔන්න අංජලි මියුසික් channel එකට ගියොත් එහෙම ලස්සන සින්දු අහන්න පුළුවන් ඔයාට ඒ විතරක් නෙමෙයි කකුලු ස්ටුඩියෝ channel එකට ගියොත් එහෙම Cubase lessons ඒ විතරක් නෙමෙයි ඉස්කෝලේ චූටි අපේ දරුවන්ට ඕන සින්දු ඒ වගේම මියුසික් lessons ඉගෙන ගන්න පුළුවන් අනිවාර්යෙන්ම තව තියෙනවා චූටි බබාලාට ලස්සන සින්දු ඒව අහන්නත් පුළුවන් ඉතින් දිගටම අපිත් එක්ක නැඳිලා ඉන්න කියලා මම ඉල්ලනවා thank you so much ඕගොල්ලෝ දෙන support එක මට ගොඩක් වටිනවා ඕගොල්ලෝගේ comments ඕගොල්ලෝගේ likes ඕගොල්ලෝගේ shares මට ගොඩක් වටිනවා ඉතින් thank you so much දිගටම ඉන්න අපිත් එක්ක ඉතින් ඊළඟ සතියේත් අපි හම්බ වෙමු take care